හෙලෝ ඉතින් කොහොමද හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. වෙන්ද වගේම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද මම මේ ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ ගෙදර හිටපු දවසක් සරල කෑම වේලක් එක්ක දවසේ පුංචි කොටස් ටිකක්. ඉතින් දවස ගෙවුණු විදිහ තමයි අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම මේ share කරගන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මේ මොනවාද දන්නවද? මේ තමයි රතු තම්පලා කියන්නේ. ඉතින් ගොඩක් අය නම් දැකලා නැතුව ඇති අපේ පැත්තේ නම් තියෙනවා. රතු තම්පලා මැල්ලුමක් තමයි දැන් මේ හදාගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා දැක්කා වගේ තම්පලා ටික ඔය විදිහට පොඩ්ඩක් තෙලට දානවා. මේකට දාන පොල් එකටම මම රතු මේ ලුණුයි අමු මිරිසුයි ලුණු කොට්ටිකුයි දාලා හොඳට අනාගත්තා. එතකොට මට යන්තමට මැලවෙනකොට ඒ ටික දාලා හොඳට කලවම් කරගන්න පුළුවන්. අනික තමයි මේ දවස් අපේ ගෙදර ගොඩක්ම ප්‍රසිද්ධ කෑමක් තමයි ඉරිඟු බත් එක. ඉතින් සාමාන්‍ය බත් වල කියන සාමාන්‍ය හාලට ඉරිඟු දාලා උයනවා. හරිම රසයි, හරිම සුවඳයි. ඉතින් මේ දවස්වල ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක් ගොඩක්ම ආසාවෙන් කන කෑමක් තමයි ඔය ඉරිඟු බත් එක්ක. ඉතින් ඉරිඟු බත් එකක් හදලා මම ඔය තම්පලා රතු තම්පලා එක තමයි මැල්ලුම හැදුවේ. දැන් ඊළඟට පොලොස් තිබුණා. පොඩියට කපලා කියන්නේ මැල්ලුම් පොලොස් ගෙනාපු ඒවා ටිකක් තිබුණා. මම ඒක හොඳට මේ විදිහට වංගෙඩියට දාලා කොටලා පරිප්පු වලට දාලා කිරට හදන්න තමයි ලෑස්ති. ඉතින් ගොඩක් අය දන්නේ පොලොස් මැල්ලුම් හදන්නනේ. ඉතින් අපි මෙන්න මේ විදිහට පරිප්පු දාලා කිරටත් හදනවා. ඉස්සෙල්ලා පොලොස් ටික කොහොම පොඩ්ඩක් කොටලා වතුර චුට්ටක් දාලා ඉවරලා හොඳට තැම්බෙන්න තියෙනවා. ඉතින් තැම්බුණාට පස්සේ තමයි පරිප්පු දාන්නේ. මොකද නැත්තම් පරිප්පු එක දිය වෙනවනේ මේක තැම්බෙනකොට. ඊට පස්සේ ඉතින් පරිප්පු දාලා එකට දාන්න ඕන අමු මිරිස්, රම්ප කරපිංච, එතකොට තුන පහ ලුණු කුඩු, කහ චුට්ටක් ඒවා මේවා දාන්න ඕන. අඩු මුකුඩුම ටික දාලා ඉවර වෙලා කිරි ටික දාලා හදාගන්න තමයි තියෙන්නේ. මේකත් හරිම රස කෑමක්. ඉතින් මේ විදිහට ඇත්තටම හරිම රසයි. ගොඩක් අය පොලොස් කිව්ව ගමන් මතක් වෙන්නේ අපි හැමෝටම මේ පොලොස් එක ඇඹුලට හදලානේ. ඉතින් එක්ක පොලොස් මැල්ලුම. ඉතින් මෙහෙමත් හදලා බලන්න ඇත්තටම මාරම රසයි. පොලොස් ඇඹුල් හදලා මේක තමයි හදාගත්ත තම්පලා එක, රතු තම්පලා එක. ඒකේ අර පොල්නුත් දම් පාටක් වගේ එන පොල් වලටත් ඒ අර කොළවල තියෙන පාට තමයි. ඊට පස්සේ මම ওই විදිහට බුද්ධ පූජාව අයින් කරා. මොකද ඊළඟට හදන කරි එක බුදු පූජාවට තියන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා ඉස්සලාම උයපු ටිකෙන් 11ට කලින් මම පූජාව අයින් කරලා අම්මට දුන්නා මේ දහවල් බුදු පූජාව තියන්න කියලා. ඊට පස්සේ දැන් මේ චිකන් එකක් තමයි හදාගන්නේ. මේ චිකන් එකත් මේ දවස්වල අපේ ගෙදර ටිකක් අර වැඩියෙන්ම කැමති චිකන් එකක්. ඒ තමයි ඔයාලට මතකනේ පහුගිය දවස්වල රොටි තැටිය දාලා චිකන් පිච්චුවා. ඉතින් චිකන් පුච්චලා තෙල් ටික අයින් කරලා ගන්තේ යන්න ඒ විදිහට තමයි මේකත් එහෙම තෙල් අයින් කරලා අරගෙන ඊට පස්සේ ওই රාම්ප කරපිංච ටිකක් ටෙම්පරදුවක් දාලා ඒකට චිකන් ටික දාලා මිරිස් කුඩු ඒවා මේවා දාන්න ඕන. අඩම කුඩුම ටික ඔක්කොම ගම්මිරිස්සම් ටිකක් වැඩියෙන් දාලා රසට හදාගන්න තමයි තියෙන්නේ. මෙහෙම චිකන් කරි එක හරිම රසයි. ඇත්තටම ඔයාලා මම කියනවට එක දවසක් මෙහෙම චිකන් එක හදලා බලන්න කොච්චර රසයිද කියලා ඔයාලට තේරෙවි. ඇත්තට මේක මාරම රසයි. අනිත් එක තමයි මේ විදිහට ඔක්කොම දාලා වතුර ටික දාලා අඩු ගින්දරේ තමයි උයා ගන්න ඕන. එතකොට හරිම රසයි.
ඔන්න ඔය විදිහට දවල් කෑම ටික ලෑස්ති කරලා ඉවර වෙලා මම තව පුංචි වැඩක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ අද අපේ කට්ටිය ලොකු පින්කමක් කරා. ඒ තමයි අපේ ටවුන් එකේ කඩේකින් දීලා තිබුණා තින්ත ලීටර් 10ක බකට් එකක්. ඉතින් ඇත්තටම කොත් ටැමිල් කෙනෙක් කෙනෙක් තමයි දීලා තිබුණේ මේ බුදු මැඳුරේ ආලේප කරන්න කියලා. ඊට පස්සේ ඉතින් කට්ටියම එකතු වෙලා ටවුන් එකේ තියෙනවා බුදු කොටියක් උදේට පිරිත් දාන. ඉතින් ඒක පේන්ට් කරා. ඊට පස්සේ පොලිසිය වෙනම එකක් තියෙනවා. ඒකත් ගිහින් පේන්ට් කරලා දැන් ඔය අපේ ගෙදර ගාව තියෙන බුදු කොටිය පේන්ට් කරන් තමයි කට්ටිය ඔය සැරසිලා ඉන්නේ ඔක්කොම. ගමේ අය එකතු වෙලා ගමේ කොල්ලෝ ටික එකතු වෙලා හැමදාම එකතු වෙන සෙට් එකකින් යන්නේ. එකකින් කිහිප දෙනෙක් හොඳද. ඉතින් දැන් මේ ඒ කට්ටිය එහි වැඩ කරලා ආවට පස්සේ තේ හදලා තේ දුන්නා ගෙනල්ලා තේ බීලා ඉවරලා තමයි අපේ බුදු මැදුර පේන්ට් කරන්න ලෑස්ති වෙන්නේ. අද මේ vlog එකේ මම අර ගෙදර කරන ඉතිරි ඒවා එකතු කරන්නේ නැහැයි කියලා හිතුවා. පුංචි vlog එකක් වුණත් මොකද අර දවස් ගානේ කරන ටික වල දැන් හොඳටම දකින්නවනේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඒවා එකතු කරන්න ඕනේ නැහැ. මම වීඩියෝ කරා. නමුත් මට ආපහු මම මේකට එකතු කරනවද කිය ඉඳලා හිතුන්නේ නැහැ. ඕනේ නැහැ අයින් කරනවයි කියලා. ඉතින් ඔය රෙදි වේලෙන්න දාන ඒවා පාපිස්න හොදලා වේලෙන්න දාන ඒවා ඔය වගේ පුංචි දේවල් ටිකක් තමයි තිබුණ දූවිලිත් එක්ක තිබුණ පාපිස්න ටික කොටසක් හේදුවා. තව තියෙනවා. ඉතින් ඒවා ආයෙ ගන්න බැරි වුණත් හදිස්සියකට අපිට ගන්න පුළුවන්නේ. වැස්ස දවස් වලට කොච්චර පාපිස්න තිබුණත් මදි. ඉතින් ඒ නිසා ඒ ටික සෝදලා අරන් තියන්න කියලා තමයි මම හිතුවේ. මොකද අපරාධي අයින් කරන එක. ඉතින් මේවා කරා. එහෙම ඊට පස්සේ ඒ ටික මම හිතුවා ආයෙ මේකට දැන් එකතු කරන්න ඕන නෑ කියලා. ඒ නිසා ඉතින් මම ඔන්න එකතු කරේ නෑ. දැන් මේ කට්ටියම එකතු වෙලා තින්ත ආලේප කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න මේ විදිහට තමයි අද මේ පුංචි වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වගේම ගොඩක් ආදරේ ගිහිල්ලා එන්න. පරිස්සමින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි.